හෙලෝ ගයිස් අද ගෙනල්ලා තියෙන ලෙවල් ඩෙවිල් මේක මල පයින් ගේම් එකක් පට්ට ආතල් ගේම් එකක්. හරිද? මට නම් එක දවසක් ගාලා මල පෑරුණා. අපි වැඩි කතා නැතුව ගේම් එකට යමු. මේ මගේ channel එකේ ගේම් ලන්තේ. අපිට අක් ගාලා දුන් දුන් දුන්. මොකද්ද මේක කරන් තියෙන්නේ? උඩ පැන පැන යන්න. ආච්චි. මට හුඩු යකෝ මේ ගේම් එක. මෙතනනේ ගයිස් අතනේ. කොල්ලලක් වැඩේ කොහෙද ඉන්නේ? ඈ? දැන් දන්න ඈ උගම් බඩගිනි හරිම සෝයි මේක ඉවර කරලා දැන් ලෙවල් ඈ හරිම සෝයි අම්බෝ හරිම සෝයි මාරේ උනි ගයිස් ඉතින් දන්නවනේ එක සැරේ වැරදින් ඈ අම්මට උඩු ඒක ආච්චි ඩාක් ඔනේ එන පිම්මෙම ගන්න ඕනේ ගයිස් හරිම සෝයි ඒ තුන් සැරයක් වැදුනානේ බන්දේ ආච්චි ඩාක් අන්න දෙක්කනේ මොල්ල ගෙනාවු නැව් ඉතින් මෙව්වා ඈ හරි තුන් මෙතන අප්පට ඉරි මං හිතුවේ වෙයි කියලා ගයිස් මොකක්ද ඒ උනේ ඔන්න දෙක්කනේ වැඩ කිට දෙක්කනේ මෙව්වා ඉතින් ඊසි බං අපිට එව්වා ඊසි ඈ යකෝ මාර ගේම් යන්නේ බං මේක ඈ විශාල කාලයක් වුණා මේක නම් දැන් අම්බෝ දැන් කොහෙද අම්බෝ හරිම සෝයි මට හරිම දුකක් එන්නේ මම කටහරගෙන අසලන ගණන් ගන්න එපා මං මට විශ්වාස හරිද මෙතන නේ ගයිස් ආවේ දෙකනේ දැන් දන්නවෑ පොරිම දෙපාර වැදින අරකේ තුන් පාරක් වැදුනා ඉතින් ගණන් ගන්න එපා ආච්චි සීයේ අම්බෝ බං මහරි කන්නේ බං කරා එතනින් මතු වුණා මෙන්න මේ කෙනා අම්මට උඩු අරක ගියා අම්බෝ ඉතින් ඈ මේ සැරේ හරියට ගන්න ෂුවර් තාපොඩි පාරක් දැම්මා බා ඔන්න දෙක්කනේ වැඩ කිඩ අපේ ඈ මොකක්ද ඒ උනේ එහෙම දෙක්කනේ තුර මට උඩට යන්න දෙන්නේ නැහැ ඈ විශාල කාදිරයක් වුණානේ බං මේක දෙක්කනේ දැන් දන්නවා දැන් තුන් සැරයක් වැදුනානේ බං මට නේද ඉතින් අපිට අක් ගාලා එහෙමද තියෙන්නේ මම මේ උඩ පයින් එකක් හරිම සෝයිනේ මං උඩ පයින් එකක් ඔබන් හිටියේ නෑ බං කෙලින්ම අරක ඔබන් ඉන්නවා දැන් එකනේ මේකනේ දෙක්කනේ කොල්ල මොල්ල දැන් දන්නවෑ මොකද්ද ඒ කියන්නේ ඊළඟ එකනේ මේක යට ඔන්න හරිම සෝයි දෙක්කනේ ඉති වැඩ කාපම්ම වරාගෙන කාපා
දැන් මොකද්ද මේ දිගින් පයින්න ඕනේ බා? විශාල කාදරයක් වුණා මේක. ඔන්න දෙක නේද වැඩගිඩ. එතනින් ඩම්ප් එකක් දාලා අනිත් එකටත් පැන්නවා. කොහොමද ඒක? අපි ෂේපියන් දැන් කොහොමද මම මේක යන්නේ? ඒ කියන්නේ ඒක ඕනේ නෑ මචං. ඈ? ආ කියන්නේ ටක් ගාලා මේකේ බෝ දිව්වා. දෙක නේද වැඩගිඩ. ඉගෙන ගනින් බම් මගේ. ඊ මාර වැඩන්නේ බං ඒක. මේකේ බුව දිව්වා. ඕ ඇති යවන්ත නුගුලින් බං. ඈ? ඔන්න බං එන ඉච්ච එකක් උනා. යකෝ කෝවියට තරන්තයි බං. ඈ? තුක් නොදකින්. අන්න ඉතින් තාවේ නෑනේ. කාපන් මාව මරාගෙන කාපන් ඈ. කාපන්. ඈ? යකෝ මේ ඉච්චන් එකට කොහොමද ඔච්චර දුර පණින්න ගියාංකෝ? අන්න බැන්න ඈ? අපව මේකට එන්න ඕනේ බා. දෙක නේද ඉතින් අපි දන්නවා ඉතින් හැබැයි වැරදෙනවා ඉතින් පොඩ්ඩ දාගෙන ඩූම් වෙනවා මචං. මේකේ බුව ටක් ගාලා වරි. හරි දෙක නේද දන්නවා දැන් වැඩ කිඩ. යකෝ මාර ගේන්නේ බා මෙව්වා. අන්න හීනි වුණා යකෝ ඒ පාර. හීනිම වුණා බං ඒ පෙරේ නම්. ඈ? මාරම සීන් එක ඈ. මින්න පැතලි වුණා. ඈ? සෝරි බං. මොකෝ බං උනේ බං. මොකෝ බං. හරි අපි ගහමු ඔන්න බලන්න පැන ගිහිල්ලා ඉවරයි බං මැච් එක. දෙපාරයි වරදින්නේ. දැන් කීපන් පුළුවන් නම් අන්ත ඒවා වැදුනා කියලා. වැදුනාට මචං ඒවා. ඈ? මොකද්ද බං ඒක? මේ යන්න තියෙන දෙක නේද? නයිස්. ඒක නේද ඉක්ම ඇදිලාද කොයිද? ඈ? ඒකට මොකද්ද බං දැන් මම කරන්න ඕනේ? කොහොමද බං දැන් යන්නේ? මෙහෙමයි තියෙන්නේ බං. යොන්නි. හරිම සෝයිනේ. මට හොඳ මොලයක් තියෙනවා. දෙක්ක නේද? ඒ පුංචි ඊදේ කරපු සෙල්ලම මම දාපු දස්කම් විස්කම්. අඩෝ මං හිතුවේ ඒක මොනවත් නැහැ කියලා බං. ඈ? අම්බෝ හොඳ වෙලාවට හොඳම වෙලාවට. ඈ? අඩේ ආච්චි ඩාල් කරන්න ඕනේ දැන්. බලහන්කෝ බං. වැඩේ තමයි ඉතින්. කටු පදුරු වලින් පැන ආවේ අපි දෙක්ක නේද? වැඩ කිඩ අන්න අර යනවා බං. දුවපන් බං අයියෝ වෙලා නෑ බං අර අරු යනවා බං. ටක් ගාලා බෝලේ. හරිනේ දැන් ඉවරයි. ඔච්චි ඩාල් කරන්න එපා බං ඉතින්. දුවපන් ඇයි බං උච්චර ටිකක් තිබ්බේ? කමන්නේ. තාම යනවා ටට්ට නන ගග යන්නේ. දෙක්කනේ වැඩ්ඩෙත් තමා බං අපි ඉතින්. එක්තරා විදියක වැඩ්ඩෝ ඈ. මේ බම්ෆුනානේ බයිකට වැටුන්නේ නැහැ. යමම්ම. දැන් මොකද මට මේක කරන්න කියන්නේ? හරි අපි යනවා. ෂේප් එකට ගියා. මම ඔයගොල්ලෝ අපි කලින් වීඩියෝ දැම්මානේ ඔයගොල්ලෝ බලලා එන්නනේ මං කම්ලත් ගැහුවානේ ඒ ගේම් එකත් ගහලා ඉවර. ඒකේ මට කතා කරන්න බෑ. මයික් ඔන් කරන්න බැරි වුණා. මයිකේ වැඩ නැතුව වුණා. ඒකින්ද වැඩ නැහැ. ඒක කතා කරන්න බැරි වුණා. බං එතකොට කොහොමද බං? අම්මට උඩු මේක ගෙන ගන්න බං තියෙන්නේ. දැන් අර එක්කනේ වැඩ කිඩ. අපි දැන් ලෙවල් ගොඩක් ගැහුවා guys. යකෝ කෑලි වුණා නේද?
අම්මට හුඩු යකෝ ඒක. අනේ අඩිම සෝයි. ඊ කොහොමද බයි කියන්නේ එතකොට? දුර තීදි තමයි guys මෙන්න මෙතෙන් ආපුවම තමයි guys අපි ඒකට පලින්න ඕනේ මචං. එතකොට අපිට දුවන්නත්ලේ බෑ වගේ ළඟ තීදි තමයි. බෑ වගේ ඒත් බෑ. ඒ කියනවා අනීවා මගේ මට බයි හැල්ලන්නේ නැහැ. අනී. ඊ කොහොමද බයි එකට යන්නේ? ඊ මොකද්ද බං ඒ? ඊ අන්තිමට අප්පයි. දෙක්කනේ ඉතින් ඔය තලයට බෑ බං ඈ. ඒකනේ බං. ඒකමයි බං. බං ඒක නෙමෙයි බං. මේක ළඟ ළඟ මේව වෙන්නේ බලහන්කෝ. ඊ බලහන්කෝ සොනික යනවනේ බං. ඊ අම්බෝ බං. ඊ දැන් කොහොම බේරෙන්නේද බං ඒකෙන්? මෙතනදී පොඩි වෙනවා. හොඩිම සෝයි මට දෙයිද දැන්? මේ තලෙත් එක මට පුදුම තරහක් තියෙන guys. දැන් හරි මෙතන ටක් ගාලා සෙනක පැනගත්තා නම් තලේ මොන්න තලෙද බං මෙව්වා මට. අපි මෙහෙ යම් බලන්න. ඒක කොහොමද යන්නේ? අඩෝ. අර පට බූරෙන්නේ බ තලේ යනවා අර පැත්තට. යකෝ. කොහෙන්ද දැන් තලේ ඉන්නේ? අනේ very good. ටක් ගලම බිත්තිනගා අයියට ගඩ ගියා. ඊට පස්සේ මෙහෙම පැන්නා. හොන්නේ හරිම සෝයිනේ. මට දැන් උඹලට පේනවා මාව රතු වෙලා වගේ අර කළු පාටක රතු වෙලා වගේ පේන්නේ නැත්. ඒ මට තරහ ගිහින් ඉන්නේ දැන්. මං එන දරුණුයි හරිද? එහෙම කිව්වට නෑ. අපි මේ මොකද කරන්නේ? අම්මට හුඩු ඊ පාර තලේ උඩත් යන්න පුළුවන් බා. ඒ මොකද්ද ඔය මේ ගේම් එක? අයියෝ. හරිම සෝයි. දැන් ගහන්නේ. වරි. අනිත් තලේ ආවේ නෑනේ. මොකද්ද ඔය මේ වෙන්නේ? කොහොමද මට ආතන්ට යන්නේ මට? නේ වැටුණානේ මම බොරුවට. යටම එකට පනින්න ඕනේ මචං. ඒ වැරදුනා බා සෝරි බා. ලෙවල් අයියෝ. මොකෝ බං? අඩෝ වෙරි ගුඩ් බා. බලපෑයකට පැන්නනේ ගාන්න. ටක් ගාලා යන්න මචං. අඩේ. බං. අන්න දෙක්ක නේද ඉතින් අපි වැඩ ඕනේ බා. අනේ ඉතින් හරි එක තිබිලා තියෙන අතනනේ බං බලපංගේ මොකටද බොරු වේව දාන්න කියහන්කෝ දැන්. බලනවාකෝ. සික්. උඩ එකට යන්න ඕනේ මූක එන්නකොට වයි යන්නේ ඕකට. කනේද? වඩ කිද? ඔඩෝ. කාපම්මා වරාගේ කාපා. කාපා යකෝ කාපා. මරාගෙන කාපන් මරාගෙන. යට ඒකනේ මීනි බං ගයිස්. බලහන්කෝ චීක්. නොමගේ ඇවීම තමයි සුපර් හපුරා තහන. අන්න ඉතින් යකෝ උච්චේදයක් මොකටද බාරකට සග්ගල පනින්න දුන්නේ ඉවරනේ. මල පන්නන වේ. යකෝ අරක ඔබලත් කොහොමද බා වැටුනේ? මේ ගේම එක ඉවර වෙන්නේ නැද්ද බා?
දැන් නම් කරගන්න පුළුවන් මචං. ඒක ඇතුළට ගියානේ බං. උඩේකට මචං යන්න ඕනේ. අන්න ගියා දෙක්ක නේද? වැඩ කිඩ. මොකද දැන් කරන්න ඕනේ දැන් අපි? මගේ පණ ඇයි වගේ මේක ඔබලා? තව පස්සට ගෙනියන්න එපා. අම්බෝ බං. මේක ඔබාගෙන ගියා බං. යකෝ මු මාරේ උන්නේ බං බලපන්. මං හිතුවේ ඒකට යන්න පුළුවන් කියලා නිකම් යයි දෙයිමු. පොඩ්ඩක් එහාම වුණොත් දැන් කටුනේ බං. ඒ අර බලහංගු ඉතින් අන්තිම ටිකේ කෙලවෙන විදිය. ගහනවා මන් දැන් පොළොවේ පර්න් එක. ගහනවා තිරාලම ගහනවා දැන්. ෂීපඩ් ගියා. ගහනවා තිරාටම ගහනවා දැන් නම් ගහනවා. අප්ලෝඩ් කරලා ගහන්නන්නේ පොළොවේ. කලබල වෙන්න එපා බං, කලබල වෙන්න එපා. කලබල වෙන්නේ නැතුව කොහොමද යකෝ? මේ පාර බුත්තම බා ගන්න බෑ වුණා බං බලපංගු ඉතින්. ඊ මෙතනමයි බං මේව වෙන්නේ. ඉතින්ටයි බං එහෙම වෙන්නේ බං. දැන් ෂේපඩ් එක ගහම නේ හරියල්ල. මේකට මෙච්චර ගන්න බෑ පොඩි ගේම් යන්නේ බං. මෙව්වා අපි ගහුවේවත් එක අයියෝ බං. අනිත් ඒවට වඩා අමාරුයි වගේ මේක නම්. එතනිනුත් යාගත්ත බං. ඇයි බං ඒ වයි බං. මොකෝ බං. මොකෝ බං. කම්මල ගහදි මට කතා කරන්නත් බැරි වුණා බං ඒකේ. බලහංගෝ. ඒක කතා කරන්නේ මේ යකෝ මම පට්ට වයකින් ගැහුවේ. බෝන බලහංගෝ. මම පොඩ්ඩක් එඩිට් කරලා දැම්මා ඉතින් හරිද? අර දොරවල් ඇස්සේ හැංගිලා ඉන්නවා බහින වෙලාව මම. හැබැයි මැච් එක ඉවර කළා. කම්ලා ඉතින් ඊසි බං අපිට බයක් නෙමෙයි බත් තිබ්බ පොඩ්ඩක්. ගේම් යන්නේ බය නැත්තම් ගහනවා ඉතින්. කම්ලා ඊසි. දැන් මේක කරගන්න බෑනේ බං බලපන් මට. මේක අද කරලා බය යන්නේ කොහොමද? ඔන්න බලපන්කෝ. try again. what nonsense. මොනේ යකින්ද බං මේ බූරුවා. මට බැනගන්න ඉතින් මං. හරි බතෝ. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. සසර කලකින්න ඕයි මේව දෙක්කම. දැන් හරියට ගානවා ඉවර කරන්න. පොඩ්ඩින් මිනිස්සුන්ට තමයි වරදින්නේ. ඊ මොකද්ද බං ඒක මේව වෙන්නේ නැත්තේ? අන්තිම ටිකේ ඇයි බං මේව වෙන්නේ? හරි බතෝ වෙන්නේ. ඒ මට ඈ ඊ උඩින් ලේද පාවේ? ඊ අපි උඩටම යමු බලන්න. කොහොමද යන්නේ? බෑනේ බයි මුන් යනවා නෙමෙයි. අඩෝ ඒක මරුවා. බලහංකෝ. කෙලින්ම ගිහින් මතුවෙන්න පුළුවන් මෙතනින් බා. අඩෝ ආවේ ගාඩ වැටුල්ලා බා. ටිකක් ඔබ බලව. දැන් බල. දෙකනේ. හැබැයි ඉතින් වැරදුනා. ඉතින් පොඩ්ඩයි ඉතින් දාගෙන ඩෝන් වෙනවා බා.
උඩට යන්න තිබ්බලා අපිට කරගන්න තිබ්බ ඈ. ඔන්න බලපන්. ඒ ෂික්. ඔන්න බලහංගු ගාන්න ඉතින් මතුනේ විය. ඊ බලහංගෝ බං. ඔන්න බලපන්. දැන් හරි. ඒ කොහෙන්ද බං ඊ වැඩිපුරත් ගියානේ බං. යන්න හරි ගිහිල්ලා බං මම පිස්සෙල්ලේ. බලපන් අන්තිම ටිකේ මෙව වෙනවනේ ඉතින්. දැන් යමන් ඈ දැන් මේක ඉවර කරනවා ෂුවර්. ඊ බලහංකෝ බං. ෂික් අපරාධේ බං. ඒ අතනින්ම ගන්න තිබ්බ බං. ෂික් බලහංකෝ. ඊ මොකද්ද බං ඊ උනේ? මම දන්නේ නැහැ ඉතින් මොකක් හරි වුණානේ නේ බං. අපිට හොඳයි ඉතින් මොකක් හරි වුණානේ. මාර වැඩල්ලෙම බලහංකෝ ඒක. දෙලාට ඉතින් කොල්ල වැඩ දාන්නේ. ඒක නයි ඉවර කළා මචං එක සැරෙන් ඈ. දෙක නේද ඉතින් තව ලෙවල් දෙකයි තියෙන අපිට. ඊට පස්සේ තියෙනවද දැල්ලා ඈ. ෂී ඔරාදේ ඒ මොකද්ද බං මේ උඩ පයින් එක බලහංකෝ. එක නේද ඉතින් වැඩ කිඩ දන්නවා මල්ලිලා අපිත්. අනි බං ගියා බං. ඉවර නැද්ද බලේ? ඒක එතනක ඉන්නකන් ඉඳලා යන්න ඕන මචං. කනේද? මාරු ගේම් එක ඈ. මොකෝ? මේක ගන්න බෑ වැඩකුත් නෑ බබ. හරිම සෝයිනේ. වයි බං. සිනාටම වයි බං. දැන් යනවා ෂුවර් ෂොට්. දෙක්කනේ ඉතින් වැඩ කිඩ ඈ. ඒ මොකද්ද බය තියෙන්නේ ඈ. හරි බුවා හරි. ඒ මොකද්ද බය උනේ? බලහංකෝ තිය උනේ එක. අන්න ඉතින් ඒ කොහොමද බයි යන්නේ? ඇයි බයි? ඵලයන්. අඩුව ආව බයි තන්ට. ෂෝක් ලීවා. ඉස්සෙල්ලා නම් මචං කලි උඩේ බොත්තමක් ආවලේ මචං. මාත් එකමයි බබ ඒකත් එල්ලේ බලහක්කෝ. මොනවද බං මේ වෙල්ලේ? මේ ගේම් එක අපි පිස්සු වට්ටනවා හරිද? බලහං ඉතින්. මේරෙද්ද මාත් එත්තීම නෙල්ලි බා. ඔල්ලිචි. මේක මචං දැන් අපි පල්ලෙහාට ඇද්දිනේ බං යන්නේ ආයෙ උඩට වරේ ගොඩක් ගාලා ශනික මාරු. මොකෝ බං. මොකෝ බං. ඊටක් කළා මම බා. හරියන්නේ. නේ බා. මොකෝමද නේ බා. ඔකේ හම්බා. ඔව්. ඒකයි.
ඔන්න දැන් උඩට එනවා මචං. හරිද? ඊට පස්සේ අපි ටක් ගාලා ෂේප් එක ඈ අපි ආයේ පල්ලයට වැදිලා මචං ඉන්න ඕනේ. ඊමු කෝබා. ඊමු කෝබා. එක නේද? හරි මචං. ඊට මෙහෙම දැත්තා. ආයෙ උඩට යද්දි ටික වෙලාවකට පස්සේ තමයි මචං එන්නේ. හරි දැන් තේරුම් වුණා වැඩේ. හරිද? වැඩේ නෙමෙයි වැඩි. වැඩි. ඉච්චරයි වැඩි. වැඩි. තාම ඉන්නේ නැහැ මචං. දෙක නේද? උන් මචං දැන් තමයි වෙලාව මචං මේකට පැන ගන්න මචං. දෙකද මචං බුත් මේ බුහරියද මචං. ඊට මේකට ටක් ගාලා මාරු වෙන තමයි තියෙන මචං. අඩි ඊ ගහපම් මාමලලා. එතනට තාම මචං දැනුයි මචං තේරුණි මචං. දෙක නේද මචං. ආයෙ උඩට යමු මචං. ආයෙ උඩට ගියා ආයෙ මෙතනට ආවා. නෑ එහෙම එපා මචං. දැන් ශනික මාරුන් ආයෙ පල්ලෙහාට යනවා බා. ඊ මොකෝ බං. ෂේප් එක ගහගමු නේ මචං. ඒ උඩට ගිහලා ටික වෙලා ටක් ගාලා මාරු මචං. දෙක නේද මචං. ඊ බෑනේ බං අර බුත්ත මෙන්න ඉපැයි ඔක්කොම කරන්න කලින්. එතන පනින්න ඕනේ මචං. ඊළඟට දැන් මෙතනට ආ ගියා දැන් පැලගත්තා මචං. ඊ බලහංකෝ අර කෙබුල් නෑනේ. ෂික්. බලහංකෝ දැන් දල්නවා වැඩේ. ෂික්. ඊ මොකද්ද බයි ඒ උනේ? ගුරුත්වාකර්ෂණයේ අන්තිමයි. ආයි පල්ලයට යම මචං. ආයි උඩට ගියා ටක් ගාලා මාරු. ඊ විනාශ වෙන්න කලින් ඔබ බලන්න ඕනේ බා පල්ලයට එන මේක. දෙක නේද මචං. ඔන්න මචං දැන් තමයි මචං වැඩේ තියෙන්නේ. ෂික්. ඊ මේකට මෙච්චර ගියාද බම්බෙලා. ඉබුවෙත් නෑ මචං ඒක. බුත්තම බන්න ඕනේ නෑ මචං. දෙක නේද මචං වැඩ කිඩ. මගෙන් බල්ල ඉගෙන ගන්න මචං. හරිද මචං. අම්බෝ මචං තියන්ත මචං ඒකත් ගැහුවා මචං. අම්මට උඩු මේකෙන් පැන ගියන්න කොහොමද බා. හරි. චූත් බරයි වගේ බං ඒකට කළා. යකෝ බං මුන් මාරේ උන්නේ බං. මේ ලෙවල් ඉවරේ නැද්ද බං? මෝඩේ යකෙක්. දෙකනේ ඒක නම් ගැහුවා මචං ලේසි ඈ. ලේසි ඊසි. ඊ මේකෙම බං ගන් හිටියේ. එකක බල් ලෙවල් ඊ කොහොමද බයි එකෙන් පණි. හරි බසෝයි. මම යන්නවා මම එක සැරේ බා උබන්න මේ බුත්තම බලපංකෝ බා. මාර සීන් එක බා ඒක. මම එක සැරේ උබන්නේ මූ යනවනේ බා හතරට. අර බලහන් ඉතින් උඩ පනින්නේ නෑනේ. හරිම සෝයි මූ එක්සලන්ට්. මෝඩ කළු පාට හිටෑවා. කටු නෑ ඉතින් කිව්වා ඉතින් බා මොකක් හරි නමන්නේ. හිටෑවත් කියන්නේ සතෙල්ල මචං. උරුලෑව කිව්ව මචං උරුලෑව සතෙල්ල මචං. කො සතුටා මචං. අර බලපන්. මෙතන පයින්න දෙල්ලෙල්ලා බා මූවට. අල්ලේ ඉතින් මට තියෙන මචං උඩ පයින්න බොත්තම බල් විතරයි මචං. හැබැයි බුට හැරෙන එක ඔක් කියන්න ඕනේ මම බලපන්. අන්න විනාශ වෙලා ගියා. මූ නෑ ගොබ්බේ බම්මූලා. අල්ලේ ඉතින් බූරුවෝ උරුලෑවෝ. බූරුවා කිව්වේ කාටද කියලා අහන්න එපා ඉතින්. ඌ බූරුවා කිව්වේ මට. උරුලෑව කිව්වේ අරුට. ඔය ගේ මේ ගහලා උඩ පයින් එක. උඩ තමයි බූරු උරුලෑව කිව්වේ. පැනගත්තා. හම්බෝ ගියා බං.
ඈ ඒක උඩ පයින්න බෑනේ බං. එතෙන් යා ගන්න ඕනේ මචං. හරිද මචං දෙක නේද වැඩ. අම්මට උඩු බං ඒක. ඒක ඔබ ආවේ නෑනේ මචං. ඊ පොඩ්ඩක් එබුවත් ඇති බය ඒක. ඈ එතකොට කොහෙටද මම පනින්නේ? හරිම සෝයි නේද මට. අනේ ඉතින් මේ ඒක ආවේ නෑනේ බයිපාර. හරිම සෝයිනේ. ඊළඟ එක මචං. අම්බෝ බා ඒක නම් ගියා බා. එටි යන්තම් බා. ඒක මොකද මං කරන්නේ? ඒ දුවපන්. ඒක ඔබල මචං ඒ ෂොඩි කෙල්ලුනේ මචං මෙතනට මචං. මේ මූල තාවටනේ බා දුවල්ලේ මචං. ඕයි බා දුවපන්. මොකද්ද කරන්නේ ආතල්ද? යකෝ දුවල්ලා කිව්වනේ එහෙම දුවල්ලා කිව්වේ නෑනේ. ඊ දුවල්ලා කියල්ලෝ බා ඔහොම ලෙවෙනේ බා. ඊ මොනවද බා මේ වෙන්නේ? මේකේ මචං අඩපල කරනවා වේගේ. ඊළඟ එකේ වේගේ වැඩි කරනවා. ඊළඟ ඊට පස්සේ ඒ ෂොඩි කෙල්ලෝනේ මෙතනට බා. බලහන් කොයිගෙත් වැඩි. උඹට හුඩු යකෝ ජෙට් ආදී යන්නේ. අම්මෝ බා එකක් ගියා බා. උඩට ඵලයක් උඩට ඵලයක්. උඩට ඇල්ල බැලු බා. ෂණි කැවිල්ල බලන්න ඕනේ බා මෙතන. බලහන් කොටි මම නෝම ගියා බලා. අම්බෝ බං ඒව පීනනවනේ බං ඊ අහසේ. එහා පැත්තට බා පයින්නදී. ඊ මාර සීල් එක බං. අකරද්දේ ඔළුව කර වෙලා ඔබ මෙව්ව බලද්දි බලහක්කෝ බං. ඊ බං උලාද බා මේ. ඊ බං වස්නෝස අයියෝ හිර වෙලවත් වගේ. ඒක එක ඉන්න ඕනේ මචං. very good. hello honey pali. දැන් එලක ඉවකෝ බලන්න. ඊ මොකා බා. මට නේද ඉතින්. කියලා අපි තුන්වෙනි එකට පැනලා මචං අර කියලා මචං. හරිද මචං? අපේ ගේ ගාවේ වාහලයල මචං ගලගල්ල එපා මචං. ඉව සබා සද්ද ශබ්ද ඇහෙන මචං. පැනලා. හෙලෝ හනි පාලි. නෑ බා පහට පැනලා ඉන්න ඕනේ බා. ඒකට තමයි අපිට ටක් ගාලා පනින්න පුළුවන්. මොනවද බා මේ වෙල්ලේ? ඊ මොකද්ද බා ඒ උලේ? හැමතැනින් වෙලීනවනේ මචං. හෙලෝ හලි පලි. ඊ මොකද්ද උලේ? ඊ මොකද්ද බා වස්නෝන්සස් බා. සෝරි සබාවල්ල. වස්නෝන්සස් බා. වස්නෝන්සස්.
යේ ඊයේ පනින්න දෙන්නේ නැහැ නේ බං. හරි මචං. ඒකට ගත්තා. හරි මචං. ඒකට පැනලා දැන් මොකටද යන්නේ? හරි මචං. හරි මචං. හරි මචං. අඩෝ මාරු බං ඒකක් ගැහුවා මචං බලපංකෝ බං. මම මාරම වැඩෙක් බං බලහන්. ඈ ඊයා පැත්තට යන්නේ කොහොමද බං? ඈ ඒ මොකක්ද උනේ? ඒ මාරම සීන් එකනේ ඔය මේවා. එහා පැත්තේ මතුවෙන්න ඕනේ බා අපි කොහොම හරි. එහා පැත්තෙන් මතුවෙන්නේ කොහොමද බා? ඒ මාරම සීන් එකනේ බා ඒක. ආයි කියන ෆෝන් එක මෙහෙටම යන්න ඕනේ මචං. ඊට පස්සේ තමයි ඕනේ දැන් එහා පැත්තේ ගෙනවා. ආයි අපි යන්න ඕනේ මචං මෙහෙ. දෙක්කනේ වැඩ කිද? ඒ මොකද්ද බය උනේ? නන්න ඉතින් මං ගොන් වැඩක් කරා මචං හරිද? ගොන් වැඩක් කරාමද කොහෙද? නෑ නේ ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ බලලා නම් ගොඩක් ගොන් වැඩ කරලා ඇති. ඔන්න දැන් මාළු කාර්යයක් එනවා බා අපේ පැත්තට බලහන්කෝ බා. මාළු ගානවා පිස්සුට එකෙක් බූරු යකේ මෝඩ යකේ බූරු යකේ එච්චරයි කියන්න තියෙන්නේ. මේ මට තේරෙන්නේ නෑ දැන් මේක ගන්න. ඒක පණ ගන්න ඈ මාරුම සීන් එක බා මෙල්ල මට දැන්. ඊකට ශනික මාරු වෙන්න ඕනේ බා. ඊ මං අද දවසට ගොඩක් ගැහුවනේ බා. හරිම තෝයිනේ. එයා පොඩ්ඩේ තහන් අතන දොර ඇරෙනවානේ. දැන් මට වැඩේ තේරුනේ. දැන් මට වැඩේ තේරුනේ. ඒ තේරිලා නෑ බා. නෑ බං අරකට කොහොමද මාරු වෙන්න ඕනේ ඉතින්. මෙන්න මේකට පනින්න ඕනේ. ඔය මැද තියෙන්නේ. ඊකට කොහොමද බං පයින්නේ? එන ගමම පිම්මෙම පයින්න ඕනේ මචං. ඒක එන ගමම එහෙම එකක් අන්න හරි. දැන් මචං බෑනේ බං මෙව්ව කරන්න ඉතින් දැන්. හිතේ ඉඳන් තව මොනවාරි කල්පනා කරන්න වෙන්නේ. හරි මචං. ඉතින් දැන් පැනපන්කෝ බං අයියෝ. පව් අපිට පස්සට යන්න තියෙනවා. ඔන්න බලපන්. දැන් ගේම් එක ඉවර කරනවා. ඊ මොකිය අස්සෙන්ද බම් මේ මතුනේ? ඊ මම මේ හින එකක අස්සේ ඉන්නේ. ඊ මොකක්ද ඒ උනේ? වන් නොන්සන්ස්. ආයෙ ගහන් බලන්න. ඊ මාරුම සීන් එකනේ මම මේ ගේම් එක අල්ලේ ඉතින් දැන් ගොන් වැඩ කරනවා කලින් පාර වගේ. හරි මචං. දැන් ෂේප් යම. අඩෝ මොල ගෙනාපු නැව් බං. සතුටු වෙන්න එපා මචං. දැන් පැයක් ලඟ වෙලා ගම ප්ලේයර් එකට. එබුවා. හරි. එබුවා. අපි ගියා. ටක් ගාලා යම. මේක නැවතිලා ඇද්ද බා? දැන් මොකක්ද කරන්නේ? අපි එන මේ ටක් ගාලා එන්න කලින් නවතුම් බා. ඔන්න බලපන්. කරගෙන යන්න ඕන ටක් ගාලා.
අපි ටක් ගාලා මේක කරලා යන්න ඕනේ බා. ඊ පැන ගන්න වැවුණා බා. දැන් පැන ගත්තා. ටක් ගාලා යම. ටක් ගාලා ගියා. ටක් ගාලා පැන ගත්තා. ටක් ගාලා යම. ටක් ගාලා යම. දුර වෙන කලින් යම. අම්බෝ ඇති යන්නම් බා. දෙක්කනේ වැඩ කිඩ. ඉවර වෙන්නේ නැද්ද බා මේක? ඈ? වද්ද මිනිහෙක්. ඊතන යන්නේ කොහොමද? මොකද්ද මේකේ තේරුම මං අහන්නේ? අම්මට උඩු යහා පැත්තේ නුතිනවා බා. ඒ මොකද්ද බා මේකේ තේරුම බා? අයියෝ එන මීටරයක් දුර යන්න එපා බං ඉතින් යහා පැත්තට දැන්. ඔන්නේ නෝ. ඈ? මට තේරෙන්නේ නැහැ බං මේ ගේම් න. මට තේරෙන්නේ නැහැ බා. අපි යමන්කෝ ගාන්ට යමන්. දැනුයි මචං මේකත් තේරුණේ මචං. අඩි මචං ඒක එනවා ඈ. ඊ කවුද බං ඈ? කවුද බං හිතන්නේ හෙන්නේ කියලා? තව අපිට විනාඩි 7යි මචං තියෙන පැයක් වෙන්න. ඊට කලින් ගහලා ඉවර කරන්න ඕනේ ඔක්කොම. අදට අපි මේකේ නවතමුනේ මචං මේ ගහලා. අපි මේක අපරාධේ නේ බං මෙච්චර ගැහුවේ. කමල් නෑ බං. ඊළඟ දවසේ ගහමු. මීරෙද්දි ඉවර ගන්න බැරි වෙයි බං. බලහන්කෝ තියෙන තෝගේ. හිතා ගන්නවත් බැරි ගේම් නේ බං මෙව්වා. කොහොමද යන්නේ කරන්නේ ඉතින්? දුවන්න නෙමෙයි බං තියෙන්නේ ඒජනික නගින්න ඕනේ ඒකට. දුවපාන්. ඊ මොකද්ද බං ඒ උනේ? ඒ අපරාධේ නේ බයි කරා. උඩටම ගියා බා. ඒ ගියේ නෑනේ බයියා. ඒ තල්ලි ගියේ නෑ බා. හරි මත ඔයනේ. කෝඩ් දානාගතයක් තියෙනවා ඉතින් මට. ඒ ගොඩක් කට්ටිය ඊට තියෙනවනේ බලන්න. මට මොලේ තියෙන ඉඳ දානාගතයක් තියෙනවා ඉතින්. මට සාස්ත්‍ර කියන්න බෑ. මම කියා ගල්ලු ඉතින්. බලපන්. දුවපාන්. අම්බෝබා. ඒකෙන් බේරෙන්න දුවන්න ඕනෙලු බා. ඉතින් තව කොහෙද ගියාංගෝ මේකෙන් බේරෙන්නේ? ගොන් වැඩක් කරේ ඈ. මේක ගහන්නේ කොහොමද බා ඉතර වෙලා ගියේ? මේ පොඩි චැනල් වල පුළුවන් බා මාව නවත්තන්න. නේ බා. උඹලා දන්නවනේ බා ඉතින් මගේ ඇටි. ඔන්න දැන් මේකේ නෝ මචං. ලැග් හරිද? ඊට පස්සේ දැන් මේ තලේ නෝ මචං මේ ටක් ගාලා කැපේ මා. හරි බා එකක් ගැහුවා බා. ඉවරයි නේ බා. නෑ බා තව තියෙනවා බා. මොකද්ද බා ඒ උනේ? එතනින් නවතිනවනේ. මොකද්ද බා ඒ උනේ? මාව මඩවනවා බම්මු. දුවපන්. හරි. ඔන්නේ නෝ. හරි. එතන ආයෙ මාරු වුණා. දැන් මේක මෙහෙටෙනවා. හරි. මාරු වුණා. ආයෙ දුවා. බුන්නේ නැහැ බං අයියෝ. හරි දැන් ගහමු. බය වෙන දෙයක් නැහැ නේ. දැන් ගහමු ෂේප් එකේ ගහමු. ඕන කිරි ටිකක් එනවා. කිරි ටික හරි ටෙලිපෝට් වුණා. ටෙලිපෝට් උඩ ගම මෙතන මේ වෙලවා. මුළු බලපා. ඔබ ඵලයා හරියට. වැඩි ඉවරයි මචං. ගේම් ක්ලෝස් වෙලා නෑනේ බා. කොහොමද වැඩ කිර ඈ? වැඩ කිර දෙකනේ කලින් දාපු වැඩ ටික. මොකද්ද බා?
හරි ඉතින් මම වැඩම පොඩ්ඩක් මේ ඕ වෙනවා බලන්න. ඈ මේක කියන්න එපා බං කලින්. හරි බං ඒකත් ඉවරයි බං. ගේම් ප්ලේ එක ඉවර කරන්න පුළුවන් වෙයිද? අන්තිම එක විවරනවා මචං. ඊට කොහොමද බයි එක නගින්නේ? අනේ ඉතින්. මැදද බං තිබ්බේ? කවුද හිතන්නේ ඉතින් මෙව්වා? තව පාරක් බම් වෙලා එන්න තිබ්බ. අන්න විපුරුවා. හරිම සොයිනේ මේ ගේම් නම් මාරේ ඒවා බං. ඔය වැටෙන්න ඕනේ බයි එකට. සෝරි. එන ගැම්මෙම යමන් බා. කනේ එන ගැම්මෙම ආපුවාම හරි. එන ගැම්මෙම ඇවිල්ලා කරගත්තේ. හරියට යමන් බා. මොකද්ද කරන්නේ? ආතල්ද? අල්ලීදි කාගත්ත බා. මට දැන් තද වෙලා තියෙන්නේ. වතුර ටිකක් දීපල්ලා. අල්ල ඉතින් මලේ යකා පල්ලල්ලෙල්ලේ. අයියෝ බං බලපක්කෝ ඉතින්. මට නේද? කොහෙද බං මේවා යල්ලේ? අම්බෝ බා ඒක. අල්ලීදි කරගත්තලේ බා. ගාන්න එතන වැටෙන්න ඕනේ මචං. ඊ බලහන්කෝ බං. බෑ. මේ ලෝකේ බෑ කියලා දෙයක් නෑ සොයුර. කොහොමද කරමු බා? ඔන්න ඉතින් ගොබ්බේ වගේ එකට පැනලානේ. මේ අයු තෝයිනේ. මොකටද මම මේ මෙච්චර බට? අම්බෝ බා. අම්බෝ එකත් ගැව්වා බා. තව තියනවද? ඈ? මේ දෙදරනවා බං ඊ. ඌ යමන්. ඊ ආතල්ල. මේ බෙනවනේ බයිති.
දුවපන්ලා ඉච්චර ඇවිල්ලා බලපන් මේ බිනවනේ බා දුවපන් සොනික් වගේ දුවපන් කොපල් අත වෙන්නේ ඊ වයි බං මේ පැත්තෙන් වතෙන්න බෑනේ ඊ මේ එබිනවා බා දුවනවා දැන් නම් සොනික් වගේ යනවා ආවා බං ඒත් ආවා බලපන් අපිට පුළුවන් බං මෙව්වා අඩ ඈ ඒ මොකක්ද එන්නේ පාට් 2 එහෙනම් ගයිස් අදට පාට් 1 නවත්තනවා පට්ට ගේම් ප්ලේ එක මට ෆෝන් එක පොළවේ ගහන්න විතරයි හිතුන්නේ නැත්තේ බට් අපි ඊළඟට ගිහින් බලමු ලාවට ගහන්නේ නැහැ මේක දැන් ගහන්නේ නැහැ ගයිස් පොඩ්ඩක් මොකද්ද කරන්න තියෙන්නේ කියලා බලමු අපි මං එන තැනට එන්නේ නේ ගයිස් ඒක ඉවර වුණානේ එහෙනම් මම අද නවත්තනවා ගයිස් ගුඩ් බයි මගේ channel එක subscribe කරන්න bye tata see you later share කරන්න bye අපි එන අයියා exit උනා ඔන්න ඔයගොල්ලෝ පේන්නම bye යාළුවනේ bye subscribe කරන්න